අපේ බජට් එකට ගැලපෙන විදිහට අපිට එදිනෙදා වැඩ කරගෙන යන්න පුළුවන් විදිය හොඳ ඔප්ෂන් එකක්. මේකේ තියෙන්නේ ලිතියම් අයන් බැටරි එක. මේක ඇත්තටම පරිසර හිතකාමී ඒ වගේ බැටරි එකක්. පැය 3:00මාරකින් වගේ අපිට ෆුල් charge එකකට යන්න පුළුවන්. ඊටාම සුළු මුදලකින් තමයි විදුලි බිල පාවා වැඩි වෙන්නේ. බැටරි එක 4 years warranty තියෙන බැටරි එකක් තියෙන්නේ. මගේ ජීවිතයේ ඇත්තටම ගත්තොත් මේක නිසා ලොකු turning point එකක්. බයික් එක ඇත්තටම ගොඩක් සැහැල්ලුයි. අනිකුත් බයික් එක බලනකොට මේ ඩිස්ප්ලේ එකේ අපිට පෙන්වනවා අපේ බැටරි ලයිෆ් එක තව කොච්චරක් තියෙනවද, කිලෝමීටර්ස් කීයක් ගිහින් තියෙනවද. ඒකත් එක්ක අපිට හොඳ අප්ඩේට් එකක් එන්න පුළුවන්. ස්පීඩ් මෝඩ්ස් දෙකක් තියෙනවා. LED light system එක හොඳ එළියක් අපිට හම්බ වෙනවා. ඇප් එක through අපිට බයික් එක ගැන අප්ඩේට්ස් ගන්න පුළුවන්. මේ වටේ තියෙන මේ ෆ්‍රේම් එක නිසා අපිට බයක් නැතුව යන්න පුළුවන් බයික් එකක් කියලා කියන්න පුළුවන් විශ්වාසයෙන්. කොහේ හරි නවත්තලා යනවා නම් අපිට ඉස්සර වගේ බයික් එක පාරේ නවත්තලා ගිහිල්ලා ඒක ගැන බය වෙවි ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අවුරුදු 4ක වගකීම ස්මූත් ධාවනය Yardia T5L අපිට ගැලපෙන හොඳම බයික් එක. ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එක. පරිසර හිතකාමී ආරක්ෂාකාරී බැටරි එක. Yardia T5L ලංකාවට ආපු අපිට ගැලපෙන හොඳම ඉලෙක්ට්‍රික් බයික් එක. මගේ හැම ගමනක්ම මගේ හැම වැඩක්ම මම දැන් කරගන්නේ Yardia T5L එක. මම මයුරී මම වෘත්තියෙන් ගුරුවරියා. ඇත්තටම පාසලට යන එක ටිකක් අපහසු කාර්යයක් වෙලා තිබුණා. මොකද මම බස් රථ 3ක ගමන් කරන්න ඕන. ගමන් අපහසුතාවය කියන එක ගොඩක් දැනුණා. ඉතින් ඒ නිසා මට හිතුණා මම මේ වෙලාවේ ඇත්තට මටම කියලා වාහනයක් ගන්න ඕනේ කියලා. ඒ වෙලාවේදී තියෙන බජට් එකත් එක්ක මට හිතුණා මේ වගේ ඉලෙක්ට්‍රික් බයික් එකකට යන එක හොඳයි කියලා. සාධාරණ මිලකට තමයි මට ගන්න හැකියාව ලැබුණේ. ඒ වගේම තමයි අනෙක් බයික් වල තියෙන රිපෙයාර් ෆීස්, ඒ වගේම පෙට්‍රල් වියදම, ඒ දේවල් ගැන සලකපුවාම මේ බයික් එකෙන් ඇත්තටම සාමාන්‍යයෙන් මට සතියකට එකපාරක් වගේ තමයි charge කරන්න අවශ්‍ය වෙන්නේ. සාමාන්‍ය විදුලි බිල වැඩිවීම එහෙම දැනෙන ගානකින්වත් ඇත්තටම වැඩි වෙන්නේ නැහැ. ඊටාම සුළු මුදලකින් තමයි විදුලි බිල පාවා වැඩි වෙන්නේ. ඒ යන වියදම් එක්ක සැලකුවාම මට හිතුණා මේ බයික් එක තමයි මට මේ වෙලාවේ යන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක කියලා. මේකේ තියෙන්නේ ලිතියම් අයන් බැටරි එක. මේක ඇත්තටම පරිසර හිතකාමී ඒ වගේ බැටරි එකක්. මේකේ charging time එක ගැන සැලකුවොත් සාමාන්‍යයෙන් පැය 3:00මාරකින් වගේ අපිට full charge එකකට යන්න පුළුවන්. බැටරි එක 4 years warranty තියෙන බැටරි එකක් තියෙන්නේ. ඉතින් ඒත් එක්ක අවුරුදු 4ක වගකීමක් තියෙනවා කියන්නේ මේ වගේ මුදලකට ඇත්තටම සාධාරණ ගාණනක් මං හිතන විදිහට මේ අද කාලේ අපි වාහන වල ප්‍රයිස් එකත් එක්ක බලනකොට තියෙන්නේ ඊටාම සුළු ප්‍රමාණයක් කිලෝමීටර් 10ක වගේ දුරක්. නමුත් මට පැය 3ක් යනවා මාර්ගයේ එනකොට. ඒ නිසා තමයි මම මේ බයික් එකට ඇත්තටම බයික් එකක් ගන්නවා කියන ඔප්ෂන් එකට ආවේ. එතකොට මගේ ජීවිතේ ඇත්තටම ගත්තොත් මේක නිසා ලොකු ටර්නින් පොයින්ට් එකක්. මොකද මට ඉක්මනට මගේ දරුවා ගාවට ළඟා වෙන්න පුළුවන්. අපිට ගෑස් සිලින්ඩරයක් පවා අරගෙන එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම නිවසට අවශ්‍ය බඩු බාහිර ආදිය හැමදේම ගෙන එන්නේ ඇත්තටම දැන් මේ බයික් එකේ. ඉතින් ඒ නිසා මම මේ වෙනකොට මට මේ වෙනකන් මේ අවුරුදු ගාන තුල මට වෙච්ච අපහසුතාවලින් මම ඇත්තටම සෑහෙන දුරකට දැන් ඒ දේ හැම දෙයක්ම පහසු කරගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්. හැම දෙයකම මම දැන් යූස් කරන්නේ මගේ මේ Yardia බයික් එක. බයික් එක ඇත්තටම ගොඩක් සැහැල්ලුයි. අනිකුත් බයික් එක බලනකොට මට ඇත්තටම මේක ධාවනය කරගෙන යනකොට කිසිම අපහසුවකින් තොරව ෆ්ලෙක්සිබිලිටි විදිහට මේකට යන්න පුළුවන් මට. ඇත්තටම හරිම ෆ්ලෙක්සිබල් මේ බයික් එක. ලොකු ශබ්ද දූෂණයක් වෙන්නේ නැහැ. තියෙන ටෙක්නොලොජි එක පැත්තෙන් කතා කරොත් මේකේ ඩිස්ප්ලේ එක ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මොකද මේ ඩිස්ප්ලේ එකේ අපිට පෙන්වනවා අපේ බැටරි ලයිෆ් එක තව කොච්චරක් තියෙනවද. ඒ වගේම මගේ ගමන දැන් මේ වෙනකොට කිලෝමීටර්ස් කීයක් ගිහින් තියෙනවද. ඒකත් එක්ක අපිට හොඳ අප්ඩේට් එකක් එන්න පුළුවන්. ඒ වගේම කන්දක් වගේ යනවා නම් අපි ස්පීඩ් මෝඩ්ස් දෙකක් තියෙනවා. එතකොට ෆස්ට් ස්පීඩ් එකේ ගියොත් අපිට යන්න බෑ. හැම සෙකන්ඩ් එකකට යදා ගන්න පුළුවන් අපිට. ඒ හැමදේම මේ ඩිස්ප්ලේ එකෙන් අපිට පෙන්වනවා. ඒක ඇත්තටම ගොඩක්ම පහසුයි ඒ නිසා. ඒ වගේම තමයි මේකේ තියෙන LED light system එක. රාත්‍රී කාලේ යද්දී හොඳ එළියක් අපිට හම්බ වෙනවා. ඒ නිසා කිසිම බයක් නැතුව මේක දිවා කාලේ වගේම රාත්‍රී කාලෙත් අපිට පදවගෙන යන්න පුළුවන්. යූස් කරන්න පුළුවන්. අපිට තියෙන Yardia app එක. ඉතින් ඒ නිසා app එක through අපිට බයික් එක ගැන අප්ඩේට්ස් ගන්න පුළුවන්. ඒ වගේම තමයි charging point එකක් තියෙනවා බයික් එකේ. එතකොට අපිට හදිසි අවස්ථාවකදී ෆෝන් එක charge කරගන්න වගේ පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේකේ සේෆ්ටි එක අතින් ගත්තොත් ඇත්තටම මේ වටේ තියෙන මේ ෆ්‍රේම් එක නිසා අපිට බයික් එකේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්.
බැරි වෙලා හරි පෙරළුනොත් හරි ඒ වගේ දෙයකදී වුණත් බයික් එකට වෙන්න තියෙන ඩැමේජ් එක ගොඩක්ම අඩු වෙනවා මේ වටේ තියෙන ෆ්‍රේම් එක නිසා. බ්‍රේක් සිස්ටම් එක ගැන කතා කරන්න ඕනේ. ඇත්තම මේ බයික් එකේ තියෙන ඩිස්ක් බ්‍රේක් පද්ධතිය නිසා අපිට ආරක්ෂාකාරී සේෆ්ටි අතින් ඉතාමත්ම වටිනවා මේකේ තියෙන බ්‍රේක් සිස්ටම් එක කියලා කියන්න පුළුවන්. බයක් නැතුව යන්න පුළුවන් බයික් එකක් කියලා කියන්න පුළුවන් විශ්වාසය. ටියුබ්ලස් ටයර්ස් තමයි මේ බයික් එකේ තියෙන්නේ. ඒ වගේම තමයි කොහේ හරි නවත්තලා යනවා නම් අපිට ඉස්සර වගේ බයික් එක පාරේ නවත්තලා ගිහිල්ලා ඒක ගැන බය වෙවි ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේකේ තියෙන සිකියුරිටි ගාඩ් සිස්ටම් එකත් එක්ක මේ බයික් එක අපි ලොක් කරලා තියෙන අවස්ථාවේදී කවුරු හරි ටච් කිරීමක් සිදු කළොත් හරි තල්ලු කරන්න try කළොත් හරි බයික් එකේ එලාම් එකක් වදිනවා. ඉතින් ඇත්තට මේ සිස්ටම් එක මම හිතනවා සෑහෙන වටිනවා බයික් එකකට. මම හිතන්නේ වෙන බයික් වල මේ වගේ සිස්ටම් එකක් මේ වෙනතුරු වෙන්න පොලේ තියෙන අනිත් බයික් වල ඇවිල්ලා නැහැ. ඉතින් ඒත් එක්ක මට හිතෙනවා මේ බයික් එකේ හැම අතින්ම බැලුවාම පර්ෆෙක්ට් මට්ටමක තියෙනවා කියලා මට කියන්න පුළුවන්.